හායි යාළුවනේ ඔයාලට කොහොමද? ඉතින් වෙනද වගේම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා හිරුමි ගුණවර්ධන මගේ YouTube channel එකට. ඔන්න ගොඩක් කාලෙකට පස්සේ toy unboxing වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලාත් ආදරෙන් මතක් කරන ගමන් අපි යමු වීඩියෝ එකට. මේක magnetic sticks කියලා brain development toy එකක්. අවුරුදු 3ට වැඩි බබාලට තමයි මේක ගොඩාක්ම උචිත. බොක්ස් එකේ සඳහන් කරලා තියෙන විදියට මේකෙන් ගොඩක් මොඩල්ස් හදාගන්න පුළුවන්. ඒ වගේම බබාලාගේ සිතීමේ ශක්තිය වැඩි වෙනවා සහ hand and eye coordination එකටත් මේ toy එක ගොඩාක් හොඳයි කියලා තමයි තියෙන්නේ. මෙන්න මේ පෙන්නලා තියෙනවා වගේ pieces 25ක් මේ බොක්ස් එක ඇතුලේ තියෙනවා. මෙතන පේන විදියට මේ කොට බාස් 8ක් දිග බාස් 4ක් ඒ වගේම බෝල 9ක් සහ කර්ව් වෙලා තියෙන ඒ බාර් 4ක් විදියට තමයි මේකේ pieces 25 හැදිලා තියෙන්නේ. ඊට පස්සේ බබාලට හදන්න පුළුවන් structures මොනවද කියලා examples ටිකක් මෙතන පෙන්වලා තියෙනවා. හැබැයි සමහර ස්ට්‍රක්චර්ස් දැක්කම හිතෙනවා අවුරුදු 3ක බබෙකුට මේ ස්ට්‍රක්චර්ස් ටිකක් කම්ප්ලෙක්ස් වැඩිද කියලාත්. හරි. ඔන්න දැන් මගේ ෆේවරිට්ම පාර්ට් එකට තමයි යන්න හදන්නේ. අපි දැන් මේ බොක්ස් එක ඕපන් කරමු. මම චුට්ටක් වීඩියෝ එක ස්පීඩ් අප් කරා. ඉතින් ඔන්න අපි බලමු දැන් මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. මෙන්න මේ පේන විදියට තමයි බොක්ස් එක ඇතුලේ magnetic sticks ටික ස්ටෝර් කරලා තිබුණේ. අපි දැන් ඒව එකින් එක එළියට අරගෙන බලමු. ඔන්න අර බෝල ටික වෙනමත් අනිත් අයිටම්ස් ටික ඔක්කොම වෙනමත් තමයි පැක් කරලා තිබුණේ. ඊට අමතරව කැටලොග් එකක් තිබුණා. ඒ කැටලොග් එකේ මේවා සෙට් කරගන්න විදිය අපිට කියලා දීලා තිබුණා. ඒ වගේම තමයි බබාලට හදන්න පුළුවන් ස්ට්‍රක්චර්ස් ගොඩක් සෑම්පල්ස් මේ කැටලොග් එකේ අපිට දීලා තිබුණා. මේක පොඩි මැග්නට් එකකින් තමයි පීසස් එකිනෙක ජොයින් කරගන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට ඕන පැත්තට සෙට් කරන්න බෑ. ඒත් ඒක සෙට් කරන එක ඇත්තටම ගොඩක් අමාරු නැහැ. 2-3ක් සෙට් කරද්දි බබාට ඒ රටාව අල්ලගන්න පුළුවන්. මේ කැටලොග් එකේ පෙන්නලා දීලා තියෙනවා මොන පැතිවලටද මේක සෙට් කරන්න පුළුවන් කියලා. මොකද මැග්නට් එකක් නිසා අර ධන ඍණ පැති ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕන. හැබැයි ඒක එච්චර ලොකු දෙයක් නන් නෙවෙයි. දැන් මම පොඩ්ඩක් මේකෙන් ස්ට්‍රක්චර්ස් ටිකක් හදන්න තමයි යන්නේ. මේව හදද්දි මට දැනුණු දේ තමයි මේක ඇත්තටම බබාලට හොඳ brain development activity එකක්. නමුත් මේකේ මැග්නට් එක ගොඩක්ම ස්ට්‍රෝං නැහැ. ඒ නිසා හදන ස්ට්‍රක්චර්ස් සමහර වෙලාවට පොඩ්ඩක් විතර ගැලවෙන්න බලනවා. හැබැයි ඒක සෙට් කරනකොට ඒක එච්චර ලොකු ගැටලුවකුත් නෙමෙයි. මේ වගේ වීඩියෝ එකක් අරගෙන ආපහු එන්නම්.